හයි අත්භූත කතා බලන්න කැමති ඔයාලට මම අරගෙන ආවේ සුපර්නැචරල් පළවෙනි සීසන් එකේ 4 වෙනි එපිසෝඩ් එක. ඉතින් අපි බලමු අතුරුදහන් වූ තමගේ තාත්තා හොයාගෙන යන මේ ගමනේදී මේ අයියටයි මල්ලිටයි මූණ දෙන්න වෙන ඊළඟ අභියෝගේ මොකක්ද කියලා. මුලින්ම අපිට පෙන්නනවා ප්ලේන් වල යන්න බය මිනිස්සෙක් වොෂ්රූම් එකේදී එයාගෙන්කට මොන හරි කළු පාට දෙයක් ඇතුල් වෙනවා. එයාගෙන්කට මේ දේ ඇතුල් වුණාට පස්සේ මෙයා ප්ලේන් එකට නගිනවා කිසි බයක් නැතුව. ගුවන් සේවිකාව මෙයාගේ අමුත්තක් දැක්කත් එයා වැඩිය ගණන් ගන්නේ නැහැ. ඉතින් ප්ලේන් එක ෆ්ලයි කරලා ටික වෙලාවකින් මේ මිනිස්සයා තමන්ගේ සීට් එකෙන් නැගිටලා ඇවිල්ලා ඉමර්ජන්සි එක්සිට් එකේ ඩෝ එක ඕපන් කරනවා. මේ සමග ඇතිවෙන වායු පීඩනය නිසා මේ ප්ලේන් එක කඩම් වැටෙනවා. ඊළඟ සීන් එක පටන් ගන්නේ සෑම් උදේ කෑමත් අරගෙන ඩීන් නිදාගෙන ඉන්න තැනට එද්දි. මේ නිසා ඩීන් එකපාර අවදි වෙනවා. මෙතනදී ඩීන් එයා කිසිම දෙයකට බය නැති කෙනෙක් විදිහට පෙන්වන්න උත්සාහ කරා. සෑම් එයාගේ කොට්ටයට හංගල් දෙපිට පිහියක් අරන් කියනවා. ඔයත් මම වගේම බයයි කියලා. පිහිය තියන් ඉන්නේ බයට නෙවෙයි. ඒ ආරක්ෂාව සඳහා විතරයි කියලා. එතනින් ඩීන් සේෆ් වෙනවා. මෙහෙමෙද්දි ඩීන්ට කෝල් එකක් එනවා. ජෙරි කියලා කෙනෙක් කතා කරලා කියනවා ඔයාගේ තාත්තයි ඔය මට වතාවක් උදව් කරා. මට ආයෙම උදව් ඕනි. පුළුවන් නම් ඇවිත් හමු වෙන්න කියනවා. ඊළඟ සීන් එකේ මේ දෙන්න ජෙරිව හමු වෙන්න යනවා. ජෙරි කියන්නේ ගුවන් යාන නිෂ්පාදන ආයතනයක ප්‍රධානියෙක්. මෙතනදී සෑම් ඩීන්ට ගුවන් යානයක රෙකෝඩ් වෙච්ච හඬපටයක් අහන්න දෙනවා. හඬපටේ තියෙන්නේ ගුවන් යානයක සිදුවන අනතුරක් ගැන. ඔව් මේ තමයි කලින් කඩාගෙන වැටුණු ගුවන් යානය. හඬපටේ තියෙන අద్భుත ගෙරවිල්ලක් වගේ ශබ්දයන් නිසා තමයි මෙයාලා සෑම් ඩීන්ට කතා කරලා තියෙන්නේ. ගුවන් යානය ඇතුලේ පීඩනය එකපාර වෙනස් වෙලා තමයි මේ අනතුර වෙලා තියෙන්නේ. හැබැයි කවුරුවත් දන්නේ නැහැ කොහොමද කියලා. අන්තිමට මේ ප්ලේන් එකේ ඉඳපු 100 දෙනාගෙන් පණ බේරගෙන තියෙන්නේ 7 දෙනා. සෑම් කියනවා මේ කේස් එක විසඳන්න අපිට ගුවන් යානයේ ඉතුරු වෙච්ච බඩු මුට්ටු ටිකයි ගුවන් යානයේ ගමන් කරපු මගින්ගේ නම් ලිස්ට් එකයි ඕන කියලා. නම් ලිස්ට් එක නම් දෙන්න පුළුවන්. ඒත් අනිත් බඩු ඔක්කොම NTSB එකෙන් අරන් ගිහිලා. මෙතන මේ NTSB කියන්නේ ජාතික ගමනාගමන ආරක්ෂක මණ්ඩලයට. ඒකට කමක් නැහැ කියලා මෙතනින් ඉවත් වෙන ඩීන් ගිහින් පොරු ID දෙකක් හදා ගන්නවා හෝම්ලෑන්ඩ් සිකියුරිටි එකේ ඒජන්ට්ලා විදියට. සෑම් ජෙරිගෙන් අර හඬපටේ කොපි එකක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. එයා ඒක එයාගේ ලැප් එකට දාලා හඬපටේ තියෙන අద్భుත දෙයක් හොයා ගන්නවා. ඒ තමයි ගෑනු කෙනෙක්ගේ කටහඬින් කියනවා no survivors කියලා. ඒත් ඉතින් වැඩේ කියන්නේ දැන්ටමත් 7 දෙනෙක් බේරලා ඉන්නේ. ඉතින් ඒකේ දෙකසි තේරුමක් නැහැ. පේන විදිහට කලිනුත් මේ දෙන්න ප්ලේන් වලට සම්බන්ධ සිදුවීම් දෙක තුනක් විසඳලා තියෙනවා වගේ. ඉතින් ඊළඟට මේ බේරනු ලිස්ට් එකේ මැක්ස් ජැපේ කියන කෙනෙක් වම් වෙන්න මේ දෙන්න මේ ජැපේවම තෝරගන්න හේතුව තමයි ජැපේගේ අම්මට කතා කරාම සෑම්ට කියලා තියෙනවා එයා මොන හරි අමුතු දෙයක් දැක්ක කියලා. මේ ජැපේ දැන් ඉන්නේ මානසික රෝහලක. ඉතින් ජැපේව හම්බෙලා අහනවා ඔයා මොන හරි සාමාන්‍ය දෙයක් දැක්කද කියලා. කොහොම නමුත් ජැපී ටිකක් විස්තර කියන්න අදමදි කරනවා. මොකද එයා දැකපු දේවල් එයාටවත් විශ්වාස නැහැ. ජැපී කොහොම හරි එයා දැකපු දේ මෙයාලට කියන්න ගන්නවා. කළු පාට ඇස් තියෙන මිනිස්සෙක් තනියතකින් ඉමර්ජන්සි එක්සිට් ඩෝර් එක ඕපන් කරලා අහසේදී ටොන් දෙක විතර බලයක් කඩලා තියෙන දොරක් ඒ විදිහට කිසිම කෙනෙක්ට ඕපන් කරන්න බෑ. ඉතින් මෙයාට ඒ දැකපු දේ විශ්වාස කරගන්න බැරි හින්දා තමයි මෙයා මේ මානසික රෝහලට ඇවිල්ලා ඇඩ්මිට් වෙලා ඉන්නේ. සෑම් අහනවා ඔයා මේ මිනිස්සයා එකපාර පේනව නැතිනව වගේ දැක්කද කියලා. මොකද සෑම්ට දැනගන්න ඕනි මේ හොල්මන් ආත්මයක්ද නැද්ද කියලා. ඉතින් ජෙපී කියනවා එයා මේ සාමාන්‍ය මිනිස්සෙක්. එයා ඉන්දියත් මගේ ළඟ කියලා. මේ කියපු විස්තරත් එක්ක සෑම් ඩීන් එනවා අර ප්ලේන් එකේ ඩෝ එක කරපු මිනිස්සෙක් ගෙදරට. මෙතනදී මේ මරුණු මිනිස්සෙක්ගේ බිරිඳ සමග කතා කරත් කිසිම අමුතු දෙයක් හොයාගන්න නම් වෙන්නේ නැහැ. ඉතින් දැන් මේ දෙන්නට ගන්න තියෙන එක දෙයයි. ගුවන් යානයේ සොම්බුන් ටික හොයාගන්න එක. වැඩේ කියන්නේ ඒක එච්චර ලීස් වැඩක් නෑ නෙවෙයි. ඉතින් කඩේකින් හොද කිට් එකකුත් ගහගෙන මේ දෙන්න හෝම්ලෑන්ඩ් සිකියුරිටි එකෙන් කියලා කලින් හදාගත්ත පොරු ID දෙකක් පෙන්නලා ගුවන් යානයේ සොම්බුන් ළඟට යනවා. ඉතින් ඩීන් තමන්ම හදාගත්ත උපකරණකින් චෙක් කරලා බලනවා මොන හරි අద్భుත සංඥා ලැබෙනවද කියලා. ප්ලේන් එකේ ඩෝ හැන්ඩල් එක ළඟදී මේ මැෂින් එක සංඥා දෙන්න ගන්නවා. ඩෝ හැන්ඩල් එකේ තියෙන කුඩු වර්ගයක් මොනවද කියලා හිතා ගන්න බැරි නිසා මෙයාලා මේකෙන් සාම්පලයක් අරගෙන යනවා. එහෙමෙද්දි ඇත්තම හෝම්ලෑන්ඩ් සිකියුරිටි එකේ දෙන්නෙක් එනවා සිකියුරිටි ළඟට. සිකියුරිටි එකෙන් කියනවා ඔයාලගේ දෙන්නෙක් විනාඩි 5කට කලිනුත් ආවනේ කියනවා. කොහොම හරි ඇත්තේ දෙන්නලා දෙන්න ගුවන් යානයේ සොම්බුන් ළඟට එනකොට සෑම් සහ ඩීන් මෙතනින් පැනගෙන ඉවරයි. මේ සෑම් සහ ඩීන් වෙයාවුස් එකේ තියෙන ගේට් එකෙන් පැනලා මෙතනින් යන්න යනවා. ඊළඟට අපිට වෙන්නනවා අර අනතුරුණු ගුවන් යානයේ පයිලට් චක්ව. මෙයා දැන් අනතුරෙන් සිදු කම්පැනි නිසා ගුවන් යාන ෆ්ලයි කරන්න බය තමයි ඉන්නේ. මෙයා මෙහෙමෙද්දි මෙයාගෙන් කටත් අර කලින් සීන් එකේ වුණා වගේ කළු දුමාරයක් ඇතුල් වෙනවා. මේ අතරේදී පෙන්නනවා සෑම් සාඩීන් එයාලා ඩෝ හැන්ඩල් එකෙන් ගත්ත සාම්පල් චෙක් කරන ගමන් ඉන්නේ කියලා. මෙයාලා හොයාගන්නවා මේ තියෙන්නේ සල්පර් කියලා. ඉතින් මෙයාලා දැනගන්නවා මේ තියෙන්නේ ආවේශ වීමක් කියලා. මේ කියන්නේ අර ගම්වල තියෙන යක්ෂයන් ආවේශ වීම වගේ දෙයක්. ඉතින් මෙයාලා හිතන විදියට ගුවන් යානේ දුර ඇරුව මිනිස්සයා ආවේශ වෙලා තමයි ඉඳලා තියෙන්නේ. ඊළඟට පෙන්නනවා බයෙන් ඉඳපු චාක් එකපාර එයාගේ බය නැති වෙලා ප්ලේන් එක ෆ්ලයි කරන්න යනවා. ඉතින් ටික දුරක් යද්දී හිතලම චක් මේ ප්ලේන් එක කඩාගෙන වටනවා. ඊළඟ සීන් එකේ සෑම් හොයාගන්නවා යක්ෂයන් ආවේශ වීම ගැන එක එක රටවල් කරලා තියෙන නිවුස්. මෙයා කියන විදියට යක්ෂයන්ට මිනිසුන්ට වගේම පණ නැති දේවල් වලටත් ආවේශ වෙන්න පුළුවන්. මේ විදියට මෙයාලට මිනිසුන්ට කරදර වෙන විදිහ එක දේවල් කරන්න පුළුවන්. ඒත් වැඩේ තියෙන්නේ මේ අවුරුදු ගානට මෙයාලා මේ වගේ කේස් එකක් නම් විසඳලා නැහැ. මොනවා හරි උපදේශයක් ගන්න මෙයාලගේ තාත්තත් මෙයාලා ළඟ නැති නිසා ටීන් කල්පනා කරගෙන ඉන්නවා කොහොමද මේක විසඳන්නේ කියලා.
මෙහෙමත් ආයෙමත් ජෙරි කෝල් කරලා කියනවා එයාගේ යාළුවා චාක් ප්ලේන් එකක් කඩම් වැටලා කියලා. මේ නිසා මෙයාලා දෙන්න ප්ලේන් එක කඩම් වැටෙන ප්‍රදේශයට යනවා. ඊළඟට ජෙරිව හම්බෙලා සෑම් හොයා ගන්නවා. මේ ප්ලේන් එක කලින් අනතුරට පත් වෙන ප්ලේන් එකක්. හරියටම ෆ්ලයි කරලා විනාඩි 40කට පස්සේ තමයි කඩම් වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඩීන් කියනවා බැබිලියන් විශ්වාසයක් තියෙනවා 40 කියන නම්බරේ මරණීය නම්බරයක් කියලා. දැන් නම් හොඳටම ෂුවර් මෙතන මොකක් හරි ලොකු භයානක දෙයක් වෙනවා කියලා. මේකම සෑම් කියනවා මේ වගේ අනතුරු 6ක් පහුගිය දශකය ඇතුළත වෙලා තියෙනවා කියලා. වැදගත්ම දේ මේ හැම අනතුරක්ම වෙලා තියෙන්නේ විනාඩි 40කට පස්සේ. හැබැයි මේක තමයි මිනිස්සු බේරලා තියෙන එකම අනතුර. මොකද අනිත් අනතුරු වෙද්දී එතන ඉඳපු සියලුම මිනිසුන් මැරිලා. මේ කතාවත් එක්ක මෙයාලා තේරුම් ගන්නවා මේ අනතුරු වල එකම නීතිය තමයි පණ බේරගත්ත කිසි කෙනෙක් ඉන්න බෑ කියන එක. ඉතින් මෙයාලා පණ බේරගත්ත හැමෝටම කෝල් කරලා කියනවා ට්‍රයි කරන්න එපා කියලා. ඒත් කර්ම කියන්නේ එක්කෙනෙක් මෙයාලගේ කෝල් ආන්සර් කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා එයාගේ සහෝදරයට කෝල් කරලා දැනගන්නවා අනතුරෙන් පස්සේ පළවෙනි වතාවට එයා අද ප්ලයි කරනවා කියලා. එයාගේ නම තමයි ඇමන්ඩා. ඉතින් එයාව නවත්තන්න කියලා හිතාගෙන මේ දෙන්නෙක් මණ්ඩ එයාපෝට් එකට යනවා. ඉතින් මෙයාලා කෝල් එකක් කරගෙන ඇමන්ඩාට බොරු කියලා එයාව නවත්ත ගන්න තමයි කල්පනා කරන්නේ. ඒත් මෙයාලා බොරු කියන්නේ කියලා ඇමන්ඩා දැනගන්න නිසා ෆෝන් කෝල් එක තියලා එයා පිටත් වෙනවා එයාගේ ගමනට. වෙන කරන්න දෙයක් නැහැ. මේ මිනිත්තු ටික බේර ගන්න ඕන නම් අනිවාර්යෙන්ම මෙයාලා දෙන්නත් මේ ෆ්ලයිට් එකට නගින්න ඕන. බැරි නම් ඩීන් කියන්නේ ප්ලේන් වල යන්න පට්ට බය කෙනෙක්. මෙයාලගේ ප්ලෑන් එක තමයි ප්ලේන් එකට නගලා කොහොම හරි මේ අක්ෂයව එලවල දාන එක. මේකට මෙයාලා මන්ත්‍රයකුත් හොයාගෙන තියෙනවා. මේ වගේ දෙයක් මීට කලින් කවදාවත් මේ දින කරලා නැති වුණත් බයෙන් ඉන්න ඩීන් අතරන් සෑම් මේ ෆ්ලයිට් එකට නගිනවා. ඊළඟ සීන් එකේ සෑම් සහ ඩීන් ප්ලේන් එක ඇතුළේ ඉන්නේ. මෙයාලා හෝලි වෝටර් එහෙමත් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මොකද ජනප්‍රවාද වල තියෙන්නේ හෝලි වෝටර් වලින් යක්ෂයන් අරුබ් වෙච්ච අය පිච්චෙනවා කියලා. සෑම් කියනවා මට ඒ ටික ඕනි යක්ෂයව පළවා හරින්න. දැන් මේ වෝටර් ටික පාවිච්චි කරන්න බෑ. ඉතින් ඔය ඇමන්ඩා ළඟට ගිහින් දෙවියන්ගේ නම කියන්න. එයා ආරූඪ වෙලා නම් එයාට ඒකට තරහයයි කියලා. හැබැයි මේක කියන්න ඕනි ලතින් භාෂාවෙන් ක්‍රිස්ටෝ කියලා. ක්‍රිස්ටෝ කියන්නේ ලතින් භාෂාවෙන් දෙවියන්ට කියන නම. ඉතින් ඩීන් බයෙන් ඇමන්ඩා ළඟට ගිහින් ක්‍රිස්ටෝ කියනවා. ඇමන්ඩාට මේක තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ ඩීන් දැනගන්නවා ඇමන්ඩාට තාම ආවෙස් වෙලා නැහැ කියලා. මෙතනින් පස්සේ ඩීන් සීට් එකට ආවම ආයෙ සෑම් කියනවා යක්ෂයව පළවා ගන්න මන්ත්‍රේ කොටස් දෙකක් තියෙනවා. හැබැයි ඒකේ දෙවෙනි කොටසින් යක්ෂය තව ශක්තිමත් වෙනවා කියලා. ඒත් හොඳම දේ මේකෙන් පස්සේ යක්ෂය ආයෙ සදාටම අපායට යනවා කියලා. ඒත් ඉතින් ඇමන්ඩාගේ යක්ෂය නැති නිසා මෙයාලට හොයාගන්න බෑ මේ ඉන්න මිනිස්සු අතරින් කාලඟද මේ යක්ෂය ඉන්නේ කියලා. මෙහෙමෙද්දි ප්ලේන් එකේ පයිලට් කෙනෙක් වේග ගන්න යද්දි ඩීන් ක්‍රිස්ටෝ කියලා කියනවා. මේ කොම් පයිලට් මෙයාලා දිහා හොරවල බලලා ඇතුළට ගිහින් දොර වහ ගන්නවා. ඉතින් මෙයාලා දැනගන්නවා යක්ෂයා රුඩ වෙලා දින ඇමන්ඩට නෙවෙයි මේකේ පයිලට් කියලා. තත්ත්වය එන්නෙම දන්නවා. මෙයාලට ඉතුරු වෙලා තියෙන්නේ තව විනාඩි 12යි. වැඩේ කියන්නේ මෙයාලට පයිලට් වෙන කාමරේට යන්නත් බෑ. මොකද ඒක මගින්ට තහනම්. කරන්න දෙයක් නැහැ. දෙන්නත් එක ගිහිල්ලා ඇමන්ඩගෙන් උදව් ඉල්ලනවා. ඇමන්ඩට මෙයාලා කියන දේවල් ගැන වැඩි විශ්වාසයක් නැති වුණත් අන්තිමේදී උදව් කරන්න කැමති වෙනවා. මේක යාගේ ජොබ් එක වුණත් ගහලා යන්න පුළුවන් වැඩක්. ඇමන්ඩ කොහොම හරි ගිහිල්ලා පයිලට් එක් කරගෙන එනවා ගුවන් යානයේ පසුපසට. මේ අතරේ සෑම් සහ ඩීන් ඉන්නේ. ආපු ගමන් මෙයාව අල්ලගන්න. පිටිපස්සට ආපු ගමන් ඩීන් පයිලට්ට ෂොට් එකක් දීලා බිම දාලා එයාගේ කට ප්ලාස්ටර් එකකින් වහනවා. එහෙම කරලා හෝලි වෝටර් ටිකක් පයිලට් ගෑඟට දාපු ගමන් අපිට පෙන්නනවා ඇඟ පිච්චෙන්න ගන්නවා කියලා. ඇමන්ඩා හොඳටම බය වෙලා ඉන්නේ මේ වැඩේට. සෑම් කියනවා ඇමන්ඩා ඔය එළියට ගිහිල්ලා කාටවත් මේක ඇතුළට ඉන්න බැරි වෙන බලා ගන්න කියලා. ඉතින් ඇමන්ඩා ගියාට පස්සේ සෑම් තව හෝලි වෝටර් ටිකක් පයිලට් ගෑඟට දාලා ලතින් භාෂාවෙන් මතුරන්න ගන්නවා. මේ මන්තරේ පළවෙනි පාර්ට් එක ඉවර වෙද්දිම පයිලට් ගෑඟෙන් මේ ඩීමන් එළියට එනවා. ඒකම මේ ඩීමන් ප්ලේන් එකට ආරූඪ වෙලා ප්ලේන් එක කඩාවට්ටන්න හදන්නේ. හැමෝම බය වෙලා ඉද්දි සෑම් එයාගේ පුතා ආයෙත් අරගෙන මන්තරේ දෙවෙනි කොටස කියන්න ගන්නවා. සෑම් මන්තරේ කියලා ඉවර වෙද්දිම ප්ලේන් එකට අකුණක් වදිලා ඒ විදුලිය ප්ලේන් එක පුරා ගිහිල්ලා ප්ලේන් එක කඩා වැටෙන එක නතර වෙනවා. ඊළඟ සීන් එකේ මෙයාලා එයාපෝට් එකට ගොඩ බාලා උමදේ පිළිබඳව ඇමන්ඩගෙන් සහ පයිලට් ගෙන් විස්තර ගන්න ගමන් ඉන්නේ. එතෙන්දී පෙන්නනවා සෑම් නම් ඉන්නේ ටිකක් තරහින්. මොකද සෑම් යක්ෂයව වෙලවන්න මන්ත්‍රකී ගියා ඉද්දි යක්ෂය කියනවා මම දන්නවා උඹේ ගර්ල් පේන්ට් වෙච්ච දේ. ඒකේ කෑග ගහ පිච්චලා මැරුණා කියලා. කොහොම හරි මේ දෙන්න පළවෙනි වතාවට ඩීමන් කෙනෙක් අපායට පළවා ගන්නවා. ඉතින් මේ ප්‍රශ්නෙත් විසඳලා අන්තිම සීන් එකේ සෑම් සහ ඩීන් යන්න හදද්දි ජෙරිගෙන් අහනවා කොහොමද මගේ නම්බර් එක හොයාගත්තේ කියලා. ඉතින් එයා කියනවා එයාලගේ තාත්තට කෝල් කරාම ප්ලේ වෙන රෙකෝඩ් එකේ තියෙන්නේ මගේ පුතා ඩීන්ට කතා කරන්න මොකක් හරි හදිස්සියක් නම් එයා වලට උදව් කරાવી කියලා. ඉතින් හතරවෙනි කතාවෙන් ගියත් මේ විදිහට ඉවර වෙද්දී මේ දෙන්න ආයෙත් යනවා මෙයාලගේ සුපුරුදු ගමන. ඒ තමයි මෙයාලගේ අතුරු දහනුම් තාත්තව හොයාගන්න. ඉතින් අපි ඉස්සරහට බලමු මේ දෙන්නට මෙයාලගේ තාත්තව හමු වේවිද කියලා. ගිහින් එන්න සුබ දවසක් ඔයාලට.